මේ වෙනකොටත් AI වීඩියෝ නිර්මාණය කළ මුදල් earn කරන කට්ටිය එහෙම නැත්නම් බිස්නස් එකක් කරන කට්ටිය තමන්ගේ පර්සනල් දේවල් වලට වීඩියෝ නිර්මාණය කරන මෙන්න මේ හැමෝටම ලොකු ප්‍රශ්න දෙකක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. පළවෙනි දේ තමයි Grok එකෙන් මේ වෙනකොට ෆ්‍රී වීඩියෝ නිර්මාණය කරන්න තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා. ඒ වගේම තමයි Sora platform එකක් මේ වෙනකොට shut down කරන්න හදනවා. ඒක නිසා මේ platform එකෙන් තවදුරටත් ඔයාලට වීඩියෝ නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න දෙක නිසා ගොඩක් කට්ටිය මෙන්න මේ වගේ AI වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් තවත් platform ගැන හොයනවා. ඉතින් ඒ කට්ටියට උදව්වක් විදිහට තමයි මේ වීඩියෝ එක මම අරන් එන්නේ. මේ වීඩියෝ එකෙන් මම මෙන්න මේ වගේ AI වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් එක platform එකක් ගැන කියලා දෙනවා. මීට අමතරව තවත් platform ගොඩක් තියෙනවා. ඉතින් මේ වීඩියෝස් බලන්න ඕන නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ like comment කරලා යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. මීට අමතරව ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න. ඉතින් වැඩි විස්තර කතා කරන්න ඕනේ නැහැ. අද කතා කරන platform එක තමයි leonardo.ai කියන platform එක. ඉතින් මේ platform එකට එන link මේ වීඩියෝ එකේ පළවෙනි comment එකේ මම දාලා තියෙන්නේ. ඒක click කරගත්තාම පස්සේ ඔයාගේ phone එකෙන් වෙන්න පුළුවන්, tab එකෙන් වෙන්න පුළුවන්, laptop එකෙන්, computer එකෙන් මේ වගේ ඕනම device එකකින් මේ platform එකට එන්න පුළුවන්. ඇවිල්ලා මුලින්ම ඔයා email එකක් දීලා ඉවරලා මේක account එකක් create කරගන්න ඕන. form fill කරන්න වගේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඔයාගේ email එක select කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩක් සරල step එකක් නිසා මම කියලා දීලා ඉවරලා මේ වීඩියෝ එක දික් කරන්න වගේ යන්නේ නැහැ. ඒක ඔයාලට තනියෙන් කරගන්න පුළුවන්. ඉතින් platform එකට log වුණාන් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙතෙන්දි සරලව මේක වීඩියෝ එක generate කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න වීඩියෝ එක දික් කරන්නේ නැතුව. ඉතින් මේ platform එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා වීඩියෝ කියලා එකක් වම් අත පැත්තේ. එහෙම නැත්නම් මෙතනත් ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ කියලා එකක් තියෙනවා. ඔයා මේ කැමති එකක් click කරගන්න. එහෙම click කරගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ page එක load වෙනවා මෙන්න මේ විදියට. ඉතින් මෙහෙම load වුණාන් පස්සේ ඔයාලට කරන් තියෙන ඔයාලට අවශ්‍ය details ටික දීලා ඉවරලා වීඩියෝ එක generate කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට free credit ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. මට හරියට මතක නැහැ මේක daily credit ප්‍රමාණයක් හම්බ වෙනවද මාසෙට හම්බ වෙනවද කියලා. කොහොම හරි මම මේක ඉස්සර පාවිච්චි කරාම පස්සේ නම් මට daily හම්බුණා. ඒ නැතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට email කිහිපයක් තියෙනවා නම් ඒ කිහිපේ භාවිතා කරලා account නිර්මාණය කරගෙන ඔයාලට පුළුවන් videos කිහිපයක්ම නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩම තියෙනවා prompt එකක් දෙන්න තැනක්. මෙතනින් ඔයාලට අවශ්‍යන්නේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා ඔයා prompt එක දෙන්න ඕන. ඉතින් මෙතෙන්දි මේ platform එක කරා වීඩියෝ විතරක් නෙමෙයි ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ image උනත් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව තවත් ගොඩක් වැඩ තියෙනවා. ඉතින් platform එකට අවිල ඔයා දේවල් ටික බලා ගන්න. හරි. ඉතින් ඔයා මෙන්න මෙතන prompt එක මේ වගේ පොඩියට දෙන්න යන්න එපා. ඔයාට අවශ්‍යනේ මොන වගේ වීඩියෝ එකක්ද මොන වගේ graphic ද මේක තියෙනවද මොන වගේ movement තියෙනවද මේ වගේ ගොඩක් හොඳට විස්තර කළ prompt එක දෙන තරමට ඔයාට අවශ්‍යම වෙන විදිහේ වීඩියෝ එකක් වට නිර්මාණය කරගන්න පුළුවන්. මම මෙතෙන්දී මේකේ step ටික කියලා දෙන නිසා මේ වගේ සරල දෙයක් තමයි දෙන්නේ. සමහරට මේකෙන් අයිචර හොඳ තත්ත්වයේ වීඩියෝ එකක් නිර්මාණය වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හරි කොහොම හරි ඔයා prompt එක දීලා වුණාන් පස්සේ ඔයාට මේ prompt එකත් එක්ක මොකක් හරි image එකක් වගේ දෙන්න ඕන නම් ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා මේ වගේ image upload කරන තැන මේක click කරලා ඉවරලා image එකක් ඔයාට upload කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන video කියලා එකක් තියෙනවා මේක ඔයා select කරගන්න ඕන. ඊට අමතරව ඔයාට බලා ගන්න පුළුවන් වම් අත පැත්තේ මෙන්න මේ වගේ තව setting කිහිපයක්ම තියෙනවා. ඔයාට පුළුවන් මෙතනින් quality එක වෙනස් කරගන්න 480ද 720ද කියලා. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයාගේ video size එක තෝරගන්න. මේ වගේ තව ගොඩක් තියෙනවා. ඉතින් මේව click කරලා ඉවරලා ඔයාට අවශ්‍ය විදිහට මේ දේවල් ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පේනවා ඉතින් මෙන්න මෙතන generate කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක click කරගන්න ඕන. මෙහෙම click කරගත්තාම පස්සේ ඔයා දීපු prompt එකට අදාළව වීඩියෝ එකක් generate වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට තප්පර කිහිපයක් යනවා. ඉතින් මේ තප්පර කිහිපය ගිහිල්ලා ඉවරලා වීඩියෝ එක generate වෙනකන් ඔයා පොඩි වෙලාවක් බලාගෙන ඉන්න ඕන. හරි ඉතින් දැන් වීඩියෝ එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක නිර්මාණය වෙන ලොකු වෙලාවක් ගියේ නෑ. සමහරක් විට ඔයා වීඩියෝ එකක් නිර්මාණය කරාම පස්සේ ඔයාට බ්ලර් වෙලා වගේ පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක මේ වගේ පෙන්වන්න නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මෙන්න මේ වීඩියෝ එක පෙන්වන ඒරියා එකට එක සැරයක් ක්ලික් කරගත්තාම පස්සේ වීඩියෝ එක මෙන්න මේ වගේ පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මම කිව්වා prompt එක දෙද්දි හරියට දෙන්න ඕනේ කියලා. ඔයා දැක්ක මම දුන්නේ ගොඩාක් සරල විදිහේ prompt එකක්. ඒක නිසා තමයි ඔයාට පේනවා ඇති කොංගේ මෙන්න මේ වගේ Godzilla වගේ අර පිටේ මේව තියෙන විදිහට තමයි වීඩියෝ එක නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි මේ දීපු prompt එක හරියට දුන්නා නම් ගොඩක් හොඳ මට්ටමේ වීඩියෝ එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට දකින්න ඇති මම කිව්වා වම් අත පැත්තේ setting ගොඩක් තියෙනවා කියලා. මෙතෙන්දී අපි model එක එහෙම තෝරගත්තේ නැහැ. මෙතෙන්දී ගොඩක් models තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. ගොඩක් realistic විදිහට වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් model තියෙනවා. ඒක නිසා ඔයා වීඩියෝ එකක් generate කරන්න කලින් මේ පැත්තේ තියෙන setting click කරලා ඉවරලා බලලා මොනවද තියෙන්නේ කියලා ඔයාට අවශ්‍ය විදිහට හදාගෙන වීඩියෝ එක නිර්මාණය කරන්න අමතක කරන්න එපා.
හරි ඉතින් දැන් බලමු මේ වීඩියෝ එක නිර්මාණය කරගත්තාන් පස්සේ කොහොමද මේක අපි ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මේ වීඩියෝ එකට මවුස් පොයින්ට් එක අරගෙන ආවම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ ක්ලික් කරගන්න. මෙහෙම ක්ලික් කරගත්තාම පස්සේ ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් පාත් එකක් සිලෙක්ට් කරලා ඉවරලා මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට පේනවාද MB 3.7ක වගේ පොඩි ප්‍රමාණයක MB size ප්‍රමාණයක් තියෙන වීඩියෝ එකක් තමයි ඩවුන්ලෝඩ් උනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක මෙන්න මේ වගේ ක්ලික් කරගත්තාම පස්සේ තප්පර මේ වගේ 5ක තමයි වීඩියෝ එක නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතනදී සවුන්ඩ් නිර්මාණය උනේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එක නිර්මාණය කරද්දී මම කලින් කිව්වා වගේ setting වෙනස් කරගෙන ඔයාලට අවශ්‍ය විදිහේ වීඩියෝ එකක් නිර්මාණය කරගන්න. ඉතින් මම දැන් හිතනවා ඔයාලට මෙන්න මේ leonardo.ai කියන platform එක භාවිතා කරලා වීඩියෝ එකක් ලේසියෙන්ම generate කරගන්නේ කොහොමද කියලා අදහසක් දැන් එන්නේ නැති කියලා. ඉතින් මීට අමතරව මම කලින් කිව්වා වගේ තව platform ගොඩක් තියෙනවා. මේ වීඩියෝ එකට ගොඩක් like comment ආවත් අනිවාර්යයෙන් මේ platform ගැන videos මම ඉක්මනට අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, ඔයාගේ යාළුවන්ට බලන්න, share කරන්න, channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා.